ආයුබෝවන් තාරුණ්‍යයේ වේදිකාව Apex Minds අපි ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ජීවිතේ මිනිසුන්ට සතුට කියන දේ ටිකක් හොයාගන්න අමාරුයි නේද? සමහර විට ඒක ලාභ නැති වෙන්න පුළුවන්. හැබැයි මම දන්න විදිහට නම් අපේ ජීවිතේ අපිට සතුට කියන දේ ඉතාමත් ලාභයි. හැබැයි අපි ඒක හොයාගන්නේ නැහැ. මේක මේ වීඩියෝ එකට අවශ්‍ය කැලලක් නෙමෙයි. මම පොඩ්ඩක් ඔළුවේ තියාගන්න කියලා කිව්වේ. පොඩ්ඩක් මං කියපු දේ හිතලා බලන්නකෝ. අද thumbnail එක දැක්කම ඔයාට තේරෙනවා අද කතා කරන්නේ මොකක්ද කියලා මාතෘකාව. ඩිසිප්ලින්, විනය. ඔය විනය කියන මාතෘකාව හරි කරදර මාතෘකාවක් නේ. ඒ කියන්නේ මතකද ඉස්සර ඔය ඉස්කෝලේදී මට මතකයි 9 වසර 10 වසර 11 වසර වගේ කාලේ තමයි මේක සැරටම වැඩිපුරම ඉස්කෝලේ විනය හදනවා කියලා මොකද්ද කරන්නේ? කොණ්ඩේ කපලාද කියලා බලනවා, කලස් මේ ෆෝල්ට් එක බලනවා, ඊට පස්සේ කොළ එක ඇතුලෙන් වැහෙන්න ටයි එක තියෙයිද බලනවා, ටයි ගැටේ පාත් වෙලාද උඩට ගිහිල්ලාද බලනවා. ඉස්කෝලේදී විනය හැදුවනේ. ඒ වුණාට ඊට වඩා විනය කියන්නේ සංකීර්ණ දෙයක්. අප්පා ඉස්කෝලේ කාලේ මේ වගේ දේවල් ඔළුවේ ගිහින් දැන් වීඩියෝ වලත් අහන්න තියෙන මේවද කියලා දැන් හිතේ. නෑ එච්චර සංකීර්ණ නෑ. ඉස්කෝලේ කාලේදී හැදුවේ ඔයාව අනිත් කට්ටියට සමාන කරලා සලකන්නනේ. ඒ කියන්නේ ඔයාගේ යුනිෆෝම් එකේ වෙනසක් තිබුණොත් අනිත් අයට වඩා ඒක නිකන් අවුල් වගේ ඇති. ඒක හින්දා තමයි යොහම කරන්නේ. හැබැයි ඒක විනය හැදිල්ලක්ද? ලොකු ප්‍රශ්නයක් ඔතන තියෙනවා. එතන නෙමෙයි ඇත්තටම කිව්වොත් විනය හැදිලා තියෙන්නේ. ඔයා දැකලා තියෙයිද? සාමාන්‍යයෙන් පිටරට මිනිස්සු ඉන්නවා, පාරේ යනවා, හිතෙන තැන්වල කෙල ගහන්නේ. හිතෙන තැන්වල ජරා කරන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ තමයි සත්තු වගේ දකින තැන්වල කෙල ගහන්න බලන්න. සාමාන්‍යයෙන් පාරට ගියාම තැන් කීපයකම විට කෙල ගහලා තියෙනවා. කැතයි. ඒක කැතයි ඉතින්. කැත දෙය කැතයි. ලංකාවේ බහුතරයක් මේ ක්‍රමවේදෙත් එක්ක හැඩගැහෙන්න ප්‍රධානතම හේතුව තමයි ඉස්කෝලේට මං වැරදි කියනවා නෙමෙයි. පාසල් කාලේ ඉඳන් පොඩි කාලේ ඉඳන් අපේ හැදිලා නැති ප්‍රධානම දේ තමයි විනය කියන දේ. ඇත්තනේ. වැඩිපුරම මිනිසෙක්ගේ ක්වොලිටි එක වැඩි වෙන්නේ මිනිසෙක් කරන දේක ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙන්න ප්‍රධානතම හේතුව තමයි විනය කියන දේ. අපි කරන දේවල් නිකන් කිසිම දෙයක් අපිට දැනෙන්නේ නැති වෙන ප්‍රධාන හේතුවක් කියන්නේ අපේ ජීවිතය ඇතුලේ අපි විනයක් හදාගෙන නැහැ. අපේ ජීවිතය ඇතුලේ විනයක් නැත්තම් අපි අගාධයට යනවා. ඒක ආයේ කියන්න දෙයක් නැහැ. ඒක ෂුවර් ඇන්ඩ් චොට්ම තමයි. අගාධයටම යනවා. සෙල්ෆ් ඩිසිප්ලින් ගැන කතා කරන්න හදන්නේ. විනය ගැනනේ. විනයක් හදාගන්න ඇයි මෙච්චර විනය වටින්නේ? දැන් මම විනය කියලා කියනවා. මේක මහ අන්තිමේදී කොඩි විනයක් වෙනවා. විනයයි මෙච්චර වටින්නේ. මිනිසුන්ට ඇයි විනය වටින්නේ? විනය වටින්නේ වෙන්න මේක හේතුව. අපි සමාජයේ මේ යන විදිහටම යන්නේ. අපි අවස්ථාව අනුව වෙනස් වෙනවා. සමාජය යන විදිහත් එක්ක වෙනස් වෙනවා. අපිට ගොඩාක් දේවල් කරන්න වෙනවා සමාජයේ. ඒ කියන්නේ අපිට විවිධාකාර ඇචීව්මන්ට් ගන්න සිද්ධ වෙනෝනේ. අපේ ෆයිනල් ගෝල් එක අපිට කම්ප්ලීට් කරන්න තියෙනවා. අපි මෙහෙම වෙද්දි සමාජයේ මිනිසුත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ නේ. සමාජයේ මිනිසුත් එක්ක ගනුදෙනු කරද්දී අපි වටේට ඉන්නම මිනිස්සු වගේ නෙමෙයි. සමහර විට අපි හාත්පසින්ම නොහිතන මිනිස්සු අපිට හම්බෙන්න පුළුවන්. සමහර විට ඒ මිනිස්සු අපේ ජීවිතවල හුඟක් වටිනාකම හදන මිනිස්සු. හැබැයි ඒ මිනිසුන්ට අපි එපා වෙනවා අපේ ඇතුලේ ක්වොලිටියක් නැත්තම්. ක්වොලිටිය හැදෙන්න ප්‍රධානම සාධකය මොකද්ද? විනයනේ. ඩිසිප්ලින්. ඔයාගේ ජීවිතය ඇතුළේ ඩිසිප්ලින් නැත්තම් ඔයා කරන දේවල් වල ඔයාට ඉදිරියේදී ලබා ගන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන ආට පොඩි සැකයක් තියෙනවා. ඔයාට විනය නැත්නම්. ඉස්සෙල්ලා ඉතින් දැන් ඔය විනය කියනෝනේ. හරි දැන් ඔයා වීඩියෝ එකේ කතා කළා විනය ගැන. ඔන්න මම දැන් ඔයාට කියනවා මෙහෙමයි මේ විදිහට විනය හදන්න ඕනේ. මෙහෙමයි කියලා. හරි. ඔය විනය හදන්න මොකද්ද ප්‍රශ්නේ? ඒ කියන්නේ මෙච්චරටම ඔයා කියනවා නම් විනය නැති තැන හෙනේ කියලා. මොකක්ද ඇත්තටම මෙහෙම වෙන්නේ හේතුව? හේතුවක් කියන්නද?
මොබයිල් ෆෝන් එක දැන් ඔය වීඩියෝ එක බලන ඩිවයිස් එක තියෙන්නේ ගොඩක් දුරට ඔය ටච් ෆෝන් එක ගින්න බලන්න නැත්තේ ඒක අවාසනාවට ඇත්ත කතාව කියන්නේ දැන් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නෙත් මගේ මොබයිල් ෆෝන් එකෙන් ඒ කියන්නේ අපිව ඩිස්ට්‍රැක්ට් කරන දේවල් මට කියන්න බෑ ෆෝන් එක අයින් කරන්න කියලා කිසිම හේතුවක් මත මට කියන්න බෑ ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අයින් කරන්න අගේ ලැප් එක අයින් කරන්න කිසිම හේතුවක් මත කියන්න බෑ හැබැයි අපිට මේ දේවල් පාවිච්චි කරද්දී සීමා සහිතව පාවිච්චි කරන්න පුළුවන් අපිට ඒක ටූල් එකක් විදිහට අපිට ඒක ටූල් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන් අපිට ඒක භාවිතා කරන්න ඕනින් නැහැ අපේ යාළුවෙක් විදිහට තේරෙනවා ඇති කියන දේ ටූල් එකක් විදිහට භාවිතා කරනවා කියන්නේ ටූල් එකක් විදිහට මොබයිල් ෆෝන් එක ටූල් එකක් විදිහට භාවිතා කරන්න ඔයා උදේ පාන්දරම නැගිට්ට ගමන් WhatsApp එකේ Facebook එකේ Instagram එකේ Twitter ඔය තියෙන හැම එකේම දේවල් ටික හොයන්න පටන් ගන්නවා නම් උදේ පාන්දරම ඔළුවේ පුරෝගෙන ඔයා නැගිටිනවා අන්තිමේදී කරන්න ඕනේ මොකද්ද කරන්න හිටියේ මොකද්ද කරන්න තියෙන්නේ මොකද්ද කියලාවත් ඔයාට මතක නැහැ ඔන්න සාමාන්‍ය දේ ඒ කියන්නේ ඔයාගේ ඔළුව ඩිස්ට්‍රැක්ෂන් වලින් පිරීලා කුරුල්ලෙක් කියලා ඒක අවුලන්නේ ඔළුව ඩිස්ට්‍රැක්ෂන් වලින් පිරීලානේ ඒ කියන්නේ විවිධාකාරී ප්‍රශ්න බලපුවාම ජනාධිපතිට වඩා රටේ ප්‍රශ්න තියෙන්නේ ඔයාට ඒ තත්ත්වයට ඔයාගේ ඔළුව පත් වෙනවා ඉතින් මේ ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් නේ මම කියන්නම් හොඳම දේ ඔය තියෙන ඇප් ටිකේ නොටිෆිකේෂන් ටික බ්ලොක් කරලා දාන්න ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි වේවා රිලේෂන්ෂිප් එකේ ඉන්න කවුරු හරි කෙනෙක්ට වේවා කතා කරන්න ඒත් එක්ක කතා කරලා ටයිම් එකක් දාගන්න මේ ඔයා සම්බන්ධවනේ අපි කතා කරන්නේ ඔයාගේ ජීවිතේ ඔයා ගැන ඔයා වඩාත්ම සෙන්සිටිව් වෙන්න ඕනේ ඔය ඩිස්ට්‍රැක්ෂන් ටික අපි අයින් කරන්න අපි නිශ්චිත වෙලාවක් දාගමු සාමාන්‍යයෙන් WhatsApp එකට යනවා නම් ඔන්න හවස 5 ඉඳන් 8 වෙනකන් ගියාම ඇතිනේ මොකද රට හදන්නවද WhatsApp එකෙන් නැහැ ඒ ප්‍රමාණය ඇති ඊටු ටික ඔයා ජීවත් වෙන්න ඔයා සමාජයේ මේ පරිසරයේ ඔයාට දකින්න තියෙන දේවල් ඔයා විඳින්න පටන් ගන්න පොතක් අරන් කියවන්න අඩුම තරමේ ඔයාට අලුත් දෙයක් ඉගෙන ගන්න ඔයාගේ වෙලාව නාස්ති කරන්න එපා අපි හෙට මැරෙයිද කියන්න දන්නේ අපි ඉතින් හෙට මැරෙයිද කියන්න දන්නේ කියලා දැනගෙන අපි අපේ ජීවිතේ වැඩිපුරම ෆෝන් එකක් ඇතුළට වෙලා ජීවත් වෙනවට වඩා හොඳයි මේ සමාජයේ මේ පරිසරයට බැහැලා මේ පරිසරයේ හරි මේ අඩුම තරමේ හරියට හුස්ම හරි ගන්න එක වටිනවා ඒක හින්දා පොඩ්ඩක් ඔය ඩිස්ට්‍රැක්ෂන් ටික පැත්තකින් තියමු පොඩි වෙනසක් කරමු ඊට පස්සේ මම කැමතියි තව කතා කරන්න අද පොයින්ට් 5යි කියන්නේ ඩිස්ට්‍රැක්ෂන් අයින් කරන්න හරි ඊට පස්සේ අපි පටන් ගමු ඔයාගේ තියෙන ටාගට් එක ක්ලියර් කරන්න ටාගට් එකයි ක්ලියර් කරන්න ඕනේ මෙහෙමනේ රිලේෂන්ෂිප් එකක් තිබිලා බ්‍රේක් අප් වෙච්ච කෙනෙක් try කරන්නේ රිලේෂන්ෂිප් එකේ පාර්ට්නර් හිටපු කෙනාව රිද්දන්නනේ මම හුඟක් දැකලා තියෙනවා හොඳද එතකොට ඔයා try කරනවා මේ පාර්ට්නර්ට වඩා හොඳ ගෝල් එකක් ගන්න හොඳද බලපුවහම ඔයා කැමති දෙයක් නෙමෙයි ඒක ඒ කියන්නේ ඔයා කැමති නෑ ඉංජිනේර් කෙනෙක් වෙලා වැඩ කරන්න ඒ ජොබ් එක ඇතුළේදී ඒ ජොබ් එකේ තියෙන එක්ස්පීරියන්ස් ආසාවෙන් විඳින්න ඔයා කැමති නෑ ඒ උනාට ඔයා try කරනවා ඉංජිනේර් කෙනෙක් වෙන්න ඒ කියන්නේ හරියට ඔයා කැමති චිකන් කන්න හරිද ඒ උනාට ඔයා කරවිල පස්සෙන් දුවනවා වගේ වැඩන්නේ කරවිල ගුණයි චිකන් වලට වඩා මං හිතන්නේ නැතු ඇතිනේ කමන්නේ මොකක් හරි ඔයා චිකන් කන්න කැමති මිනිස්සයා ඔයා කරවිල පස්සේ දුවනවා වගේ වැඩක් එතන නෑ කිසිම ගැළපීමක් නෑ මේ දේවල් අපේ ජීවිතේට එතකොට ඔයා අකමැති ෆීල්ඩ් එකක යන්න try කරන්න එපා හොඳද ඒ ඩිසිප්ලින් කියන මාතෘකාවට ගත්තේ මං හේතුව පැහැදිලි කරන්න ඩිසිප්ලින් කියන එකට ගත්තේ ඔයා කැමති දෙයක් පස්සෙන් යන්න try කරන්න එපා වැඩක් නෑ මොකද අන්තිමේදී ඔයා දවසකට ගිහිල්ලා ඔයා මාරු විදිහට ෂොක් වෙනවා අපරාධි මම මේ දේ කළේ මං අර දේ කළා නම් මගේ ටැලන්ට් එක තිබ්බ දේ මගේ ෆැෂන් එක තිබ්බ දේ කළා නම් මං හුඟක් දැනකට ගිහිල්ලා කියලා එතනදී ඔයාට දැනෙන අවුල ලිහන්න බැරි වෙයි මොකද ලංකාව කියන
අපේ මේ පුංචි රටේ පුංචි අපි යන්නේ අනිත් රටවල් වලට වඩා අවුරුදු 100ක් පිටිපස්සෙන්නේ. ඒක තමයි ඇත්ත. හොඳද? ඒ කියන්නේ අපි අපේ ජීවිතේ achievement complete කරන්නේ අවුරුදු 30ක් විතර වෙනවා. අන්තිමේදී අපේ හරියට ඔළුවට නිදහසක් දෙන්නේ නැහැ. ඒත් නෑ සමහර විට. ඉතින් ඔයාගේ කාලේ ගිහිල්ලා තිබුණොත් අනවශ්‍ය ගෝල් එකකට ඔයා කොහොමද සතුටින් ජීවත් වෙන්නේ? ඒකින් ඔයාගේ ගෝල් එක ක්ලියර් කරගන්න, ඔයාගේ ෆැෂන් එක අඳුරගන්න, ඒකට ගැලපෙන ගෝල් එකක් ඔයා හදාගන්න. එතනදී අල්ලපු ගෙදර එකට වඩා හොඳ එකක් වෙන්න ඕනිද? ඔයාගේ එක්ස්ට්‍රා වඩා හොඳ එකක් වෙන්න ඕනිද? සමාජයට පෙන්වන්න හොඳ එකක් වෙන්න ඕනිද? සමාජ සම්මතයේ හින්දා හොඳ එකක් වෙන්න ඕනිද? ඒක හිතන්න එපා. ඔයාට දවසක සතුටින් ජීවත් වෙන්නයි ඕනි. ඒකට ගැලපෙන ඔයාට මූල්‍යමය වශයෙන් ස්ථාවර වෙන්න පුළුවන් දෙයක් හදාගන්න. එතකොට පොයින්ට් දෙකක් ඉවරයිනේ. ඊට පස්සේ ඔයාට තියෙන වැදගත්ම දේ හරි රූටින් එකකට වැඩ කරන්න. මේක කරන්නේ නෑනේ. උදේ පාන්දර මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. සමහරවිට පාඩම් කරන්න හදන එකෙක් නම් වෙලාවකට මොකක් හරි මොටිවේෂන් එකක් බලලා මොකද්ද කරන්නේ? මම පාඩම් කරන්න ඕනි, මට ඒ 9ක් ගන්න ඕනි කියලා. දැන් ඕ ලෙවල් ළඟයි. ඕ ලෙවල් කරන පොඩි එහෙම කරන වැඩක් මම මේ කියන්නේ. මොටිවේෂන් වීඩියෝ එකක් බැලුවා. මට ඒ 9ක් ගන්න ඕනි කියලා හිතුවා. පටන් ගත්ත වැඩ කරන්න. හරිද? පැය 2ක් 3ක් කරයි ඕනෙම නම්. ඊට පස්සේ මොකද්ද කරන්නේ? පොතත් එක්කම බුදි. බොරුද? ඇත්තනේ. ඔය ප්‍රශ්නට ප්‍රධානම හේතුවක් තමයි මේක. ඔය ශනික අභිප්‍රේරණයට වැඩ කරන්න යන්න එපා. ඔයා දන්න ඔයාගේ ෆයිනල් ගෝල් එක මොකද්ද? හරි, ඔයා try කරන්නේ ඒ 9ක් ගන්නම කියමුකෝ. මම නම් කියන්නේ ඒ 9ක් පස්සේ මුදවන්න කියලා. ඔයාගේ ටාගට් එක ඒ 9. හොඳද? ඒ 9 ගන්න එක හොඳයි. ඒ 9ක් try කරන්න. ඒ 9ක් try කරන්න නම් ඔයා මේ මොහොතේ කරන්න ඕනේ මොකද්ද? හෙට ඒ 9 ගන්න කියලා හිතාගෙන වැඩ කරන එක නෙමෙයි. ඔයා පාඩම් කරලා පුරුදු නැති එකෙක් නම් අද පැයක් වැඩ කරන්න. පැයක්. ඊට වඩා වැඩ කරන්න එපා. අන්තිමේදී ඔයාට පාඩම් කරන්න එක එපා වෙයි. ඊට පස්සේ පැය 2ක් ඊළඟ දවසේදී ඒ විදිහට ඔයාගේ පැය ගන්න වැඩි කරන්න. ඊට පස්සේ ඔයා නිශ්චිත ටයිම් එකක් තියාගන්න. ඔයාට රිලැක්ස් ටයිම් එකක් තියාගන්න වැඩ කරන්න. එතකොට ඔයාට මේක හරි ලස්සනට කරන්න පුළුවන්. ඒක පාඩම් කරන එකෙක්ට නෙමෙයි ජීවිතේ මොන දේ කළත්. ඔයා හිතන්න ඔයා අමාරු ක්‍රීඩාවක් ට්‍රේනින් වෙන කෙනෙක්. ඒකෙදී වුණත් මේ මෙතඩ් එක පාවිච්චි කරන්න. ඔයා බිස්නස් එකක් කරන කෙනෙක්. ඒකදී වුණත් පොඩි තැනින් පටන් ගන්න. හරියට කන්සිස්ටන්සි යන්න පුළුවන් හොඳ රූටින් එකක් තියාගන්න ඕනේ. උදේ පාන්දර නැගිට්ටා. ෆෝන් එක බලන්නේ නැතුව පැත්තකින් තිබ්බා. ටිකක් හොඳට වතුර වීදුරුවක් බිව්වා. ඊට පස්සේ ඔයාගේ වැඩ ටික පටන් ගන්නවා ලස්සනට. ඊට පස්සේ මෙතනදී තියෙන ප්‍රශ්නයක් තමයි ඔයාට මේ රූටින් එක එක දිගට ගෙනියන්න බැරි වෙනවනේ. අන්න ඒ ගෙනියන්න බැරි වෙන එකේදී කරන්න ඕන දේවල් ටිකක් මම වීඩියෝ එකේ අන්තිමේදී කියන්නම්. ඊට පස්සේ තුන්වෙනි පොයින්ට් එක මොකද්ද? අමාරු ටාගට් කම්ප්ලීට් කරන්න try කරන්න. අමාරු ටාගට් මොනවාද? අමාරු ටාගට්. ඔයා හිතන්න ඔයා මේ වෙද්දී අතහැරලා තියෙන ඔයාගේ ඩිග්‍රී එක හෝ වේවා PhD එක මොකක් හරි අතහැරලා තියෙනවනේ. අතහැරලා තියෙනව නම් ඒක කම්ප්ලීට් කරන්න try කරන්න. අතහැරලා තියෙන දේවල් සමහර විට ඔයා ඒක අමාරු හින්දා අතහැරියා වෙන්න පුළුවන්. ඒක මොකක් හරි ප්‍රශ්නයක් හින්දා අතහැරියා වෙන්න පුළුවන්. කමක් නෑ. අපි ඒක හැමීට ආපහු කන්ටිනියු කරමු. ඊට පස්සේ ඒක කරන්න පටන් ගන්න. අවුලක් නෑ. ඔයා A levels කරනවා නම් A levels දැන් ඔයාට එපා වෙලා අතහැරලා ඉන්න කමක් නෑ. හැමීට අපි A levels කරමු. A levels කළා මේකෙන් එහාට යන්න try එකක් දෙමු. ඒ කියන්නේ අමාරු ටාගට් කම්ප්ලීට් කරපුවාම ඔයාට අද හෙට රිසල්ට් එක ප්‍රතිඵලය සහ සතුට හම්බ වෙන්නේ නෑ. ඒක තමයි තිත් ඇත්ත. හැබැයි දවසක් වෙන ඔයාට මේ ප්‍රතිඵලය ඉතාමත් රසවත් විඳින්න පුළුවන්. ඒක ඔයාගේ මට්ටමින් මොන රිසල්ට් එකද කියන එක නෙමෙයි වැදගත්. ඔයා බලාපොරොත්තු වුණා නම් මේ වගේ රිසල්ට් එකක්, ඔයා බලාපොරොත්තු වෙච්ච රිසල්ට් එක නම් ඒක ඔයාට ඇති නම් ඔයා කරපු වැඩ ප්‍රමාණයට ඒක සෑහෙනවා නම් ඒ රිසල්ට් එකට ඔයා සතුට වෙනවා. එතකොට ඒ රිසල්ට් එක ඔයාට එනකොට එදාට ඔයා ඉතාමත් හොඳින් සතුටින් ඉන්නවා ඒ රිසල්ට් එක හින්දා. ඒක හින්දා ඒ රිසල්ට් එක වෙනුවෙන් අද වැඩ කරන්න අමාරුයි තමයි. හැබැයි ටිකක් ඉවසීමෙන් වැඩ කරන්න. අවුලක් වෙනවා නම් අපි අවුල ලියා ගන්න try එකක් දෙමු. හැබැයි වැඩේ අතාරින්න එපා. ඔය never give up කියන්නේ කට කහනට නෙමෙයිනේ. ඔයා දෙයක් අතහැරියොත් ඔයාට ඒ දේ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔයා පුංචි කාලේ නැගිටින එක මං හැම වෙලේම කියන එක. ඔයා පුංචි කාලේ පොඩි බබෙක් විදිහට නැගිටින එක නවත්තලා දැම්මනම්
ඔයාට අද ඇවිදින්නවත් බෑ. හැබැයි ඔයා ඒක අතහැරියේ නෑනේ. ඔයා ඇවිත්තා. අන්න ඒ වගේ තමයි පුංචි කාලේ ඒ වගේ ටාගට් එකක් පුළුවන් වුණා නම් මේ ටාගට් ඔයාට ඊසි. හැබැයි වෙලා තියෙන්නේ වටේ තියෙන ඩිස්ට්‍රැක්ෂන් නිසා ඔයාට ඔයාගේ ටාගට් එක පවා අමතක වෙලා තියෙනවා. ඒක නිසා මතක තියාගන්න අමාරු ටාගට් කම්ප්ලීට් කරන්න පටන් ගන්න. එතනදී දැනෙන ස්ට්‍රෙස් එකක් විදිහට බාර ගන්න එපා. ස්ට්‍රෙස් තමයි. ස්ට්‍රෙස් එක බාර ගන්න යන්න එපා. අපි ගොඩාක් දුරට අපිට ප්‍රශ්න වෙන්නේ අපි ස්ට්‍රෙස් එක ඕනෙවටත් වඩා බාර අරගෙන අපි ස්ට්‍රෙස් එක ගැන හිත ඒක වැඩි කරගන්න try කරනවා. ඒක වැඩි කරගත්තොත් අපිට කිසිම දෙයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි එතකොට පොයින්ට් 4ක්ම ඉවරයිනේ. ඊළඟ එක ජීවිතේ පොඩි දේ පවා සමරන්න. ජීවිතේ පොඩි දෙයක්වත් ඔයාට සමරන්න බැරි නම් ඔයාගේ ජීවිතෙන් ඔයාගෙන් සතුට අයින් වෙනවා. ඔයා හිතනවටත් වඩා ඉක්මනින්. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා කලේ ඩිප්ලෝමා එකක්ද සර්ටිෆිකේට් කෝස් එකක්ද කියන එක නෙමෙයි. සමාජයේ ඒ කෝස් එක ගැන හොයවා, ඒ කරපු දේ ගැන හොයවා, මිනිස්සු කියන දේ නෙමෙයි. ඔයා ඒ දේ කලේ අමාරුවෙන් නම් ඒ දේ හොඳ ඇචීව්මන්ට් එකක් ඔයාට තියෙනවා නම් ඒක සමරන්න. මොකද ඒක ඔයාගේ මහන්සියෙන් ඒක කළේ. එතනදී ඔයා ඒක කරන ටයිම් එකේදී කවුද කරන දේ ක්වොලිටි එක කියන්න මිනිස්සු හිටියේ නැහැ. කරන වෙලාවේදී අඩුමතරම වතුර කූරක් දෙන්නවත් මිනිස්සු ඉන්නේ නැහැ. හැබැයි අන්තිමේදී ඔයා ඒක කාගෙන කළා. කාගෙන කරපු දේ සතුට විඳින්න. අඩුම තරමේ ඒ දේ ගැන හිතලා හරි සතුට වෙන්න try කරන්න. මොකද අපිට මං කියන්නේ හැම වෙලේම අපිට ජීවත් වෙන්න තියෙන ටික කාලයයි. ඒ ටික කාලය ඇතුලේ අපි තාම සතුටින් ජීවත් වෙන්න ඕනේ. ඒකට නම් අපේ පුංචි දෙයටත් පවා අපි සතුටු වෙන්න ඕනේ. ඔයා හිතන්න හැමදාම 10-11 වෙනකන් කුම්භකර්ණය වගේ නිදාගෙන ඉන්න එකෙක් උදේ පාන්දර 5ට නැගිට කියලා සතුටු වෙන උඹ උදේ 5ට නැගිට කියන්නේත් ලොකු දෙයක් නේ. පොඩි දෙයක් ඇති බං ජීවිතේ සතුටු වෙන්න. හැබැයි ඒ පොඩි දේ පස්සෙම විතරක් යන්න ඕනේ. අපි ලොකු දේවල් try කරන්න ඕනේ. ඒ වුණාට පොඩි දේෙන් හම්බෙන සතුට ගැන හිතන්න. අන්තිමේදී ඔයා හිතන්න ඔයා මාසයක් තිස්සේ මාන්සියලා වැඩ කරලා එපා වෙලා ඉන්නේ. එපා වුණාට කමන්නේ. එක දවසක් ඔයා නිමාඩුවක් දාගෙන කොහේ හරි ඇවිද්ද කියන්න. ඔයාට ඒ නිමාඩුව දාලා කොහේ හරි ඇවිදින්න අඩුම තරමේ රුපියල් 20000ක් 30000ක් හරි තිබුණේ. ඔයාට මාසෙම මහන්සියලා වැඩ කරපු හින්දා. ඒ මහන්සියලා වැඩ කරපු දෙයට ඔයාට ජීවිතේ දවසක් හරි විඳින්න පුළුවන් කියන සතුට විඳින්න try කරන්න. නැතුව ජීවිතේ හැම වෙලේම ඔයාට හම්බෙන නෙගටිව් දේම බාර අරගෙන ඒක විඳ එක තැන පල් වෙන්න ඒ ජීවිතේ යොදවන්න try කරන්න එපා. ඒක ගැලපෙන්නේ නැහැ. මම try කරන විදිහ මම කියන්නම්. දැන් මම මේ දාන දෙවෙනි වීඩියෝ එක මම try කරනවා. මම අද සතුටු වෙන්නේ මොකක් නිසා නෙමෙයි. මම දාපු පළවෙනි වීඩියෝ එකට වඩා මට මගේ දෙවෙනි වීඩියෝ එක හොඳට දාන්න පුළුවන් වුණා කියලා. මොකද මට ඉන්ට්‍රොඩක්ෂන් එකක් හදාගන්න පුළුවන් වුණා. මට ඊට පස්සේ හරියට ලෝගෝ එක ඇතුළට එන විදිහට හදලා වීඩියෝ එක තව ඊට වඩා හොඳට ක්‍රියේට් කරගන්න පුළුවන් වුණා කියලා මම සතුටු වෙනවා. අපිට පොඩි දෙයක් ඇති සතුටු වෙන්න. පුංචි දේවල් තමයි දවසක ලොකු දේවල් වෙන්නේ. ඒකින්ද මේ පොඩි දේවල් හරියට සමරන්න පටන් ගන්න. දැන් මේ දේවල් කරන්න ගත්තම මේ දේවල් කරන්න බැරි වෙනවනේ. බැරි වෙන්න මොනවා හරි හේතු ටිකක් තියෙන්න බෑ. ඔයා දන්නවද දැන් ඔය අපේ මොලේ උදේ ඉඳන්ම මහන්සි වෙලා එයාට උනත් ගන්න පුළුවන් තීරණ ප්‍රමාණයක් තියෙනවා. හරිද? දැන් දවස ගෙවෙද්දී ඔය තීරණ ගන්න පුළුවන් හැකියාව ටිකක් අඩු වෙනවා අපේ. එහෙම වුණාම මොකද කරන්නේ? ඒ කියන්නේ උදේට අඳින්නේ කන්නේ මොනවාද වගේ පොඩි දේවල් ගැන තීරණය කළොත් උදේ පාන්දරම අපේ ඔළුව පිරෙලානේ. එතකොට අනිත් තීරණ ගන්න අමාරුයි. ඒ කියන්නේ ඔළුවට දවසකට ගන්න පුළුවන් තීරණ ප්‍රමාණයක් තියෙනවා. ඒකින්ද අපි කරන්න ඕනේ හොඳම දේ මොකද්ද? දැන් හෙට තියෙන වැඩ ටික අද දවසේ පොඩ්ඩක් ප්ලෑන් කරන්න ඕනේ හවස් ටයිම් එකේ. එතකොට අර පොඩි තීරණ වලින් ඊළඟ දවස් අපි ඔළුව පුරවන්නේ නේ. අපේ ලොකු කරන්න තියෙන දේවල් ගැන අපි හිතනවා. එතකොට මොකද්ද වෙන්නේ? අපේ තීරණ ටික අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔළුවට දැනෙන මහන්සියත් අඩුයි. තව දෙකක් තමයි
තව දෙයක් තමයි මේ ඔය වැඩක් පටන්ගනිද්දී දන්නවද ඔය මේ කුඹරක් හාද්‍ය වුණත් ලෑන් මාස්ටර් කියලා ටැක්ටර් ජාතියක් තියෙන්නේ ටිකක් ස්ටාර්ට් කරන්න අමාරුයි හොඳද හැන්ඩල් එකක් දාලා දැන් නම් ස්විච් වලින් වැඩ පුළුවන් ඇති ඉස්සර තිබුණා මේ මොඩල් එක තාමත් තියෙනවා හැන්ඩල් එකක් දාලා කරකවන්න ඕනේ ඇඟේම හයිය දාලා කරකවන්න ඕනේ කරකවල තමයි ස්ටාර්ට් කරන්නේ හැබැයි කුඹුර හානකම් අපි ඒක කරකවන්නේ නෑනේ ස්ටාර්ට් කළාට පස්සේ ඒක හරියට යනවා මොලෙත් ඒ වගේ තමයි ඒ කියන්නේ ටිකක් මුලින්ම මේක පටන් ගන්න ටිකක් අමාරුයි හරිද මුලින්ම පටන් ගන්න අමාරු වුණාට ටිකක් වෙලා වැඩ ටික කරගෙන යද්දී ඒකට කරගන්න පුළුවන් වැඩේ ඒකින්ද අපි හිතමු මිනිත්තුවක් හෝ ඒවා විනාඩි 5ක් හෝ ඒවා මම මේ ප්‍රමාණය විතරයි කරන්න කියලා අපි මොලේ පොඩ්ඩක් රවට්ටලා විනාඩියකට දෙකකට වැඩේ කරන්න පටන් ගමු. හරිද? අපි දන්නවා ඒ විනාඩි 5න් පස්සේ හිතුනොත් කරනවා නැත්තන් නෑ. හරිද? විනාඩි 5කට වැඩේ පටන් ගමු. විනාඩි 5ක් පටන් ගත්තම ඔයා සාමාන්‍යයෙන් අඩුම ඔයාට මහන්සියක් නොදෙනී විනාඩි 30ක් හරි වැඩේ කරනවා. ඒකෙන්ද අපි ඔය ස්ටාර්ට් කරන්න යන ටයිම් එකේ අපි හිතමු මොකද්ද විනාඩි 5යි මම මේ දේ කරන්නේ. එතනින් එහාට මොලේ ඒ දේ කන්ටිනියු කරයි. හැබැයි ඒක ගැන හිතන්න ඕනේ විනාඩි 5කට මම වැඩේ ස්ටාර්ට් කරනවා කියලා හිතන්න. එතකොට ටිකක් වෙලාව වැඩේ අමාරුවක් නැතුව කරන්න පුළුවන්. ඊළඟට තමයි ඔය පරිසරය. වැදගත්ම දෙයක්. මොකක්ද දන්නවද? ඔය මම පළවෙනියටම කියපු පොයින්ට් එකේ මොකද්ද කිව්වේ ඩිස්ට්‍රැක්ෂන් අයින් කරන්න කියලානේ. පාඩම් කරන්න පටන් ගත්තම මේසෙ උඩින් ෆෝන් එක පේන්න තියන්න එපා. පොතක් පාඩම් කරනවා නම් ෆෝන් එක පේන්න තිබ්බොත් මොකද්ද වෙන්නේ? ෆෝන් එක පේන්න තිබ්බොත් වෙන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඔයා පොත බලන්නේ විනාඩි 30යි ෆෝන් එක බලයි පැය 4ක් 5. ඒක තමයි වෙන්නේ. ඒකින්ද වැඩේ කරන්න ගත්තම තියෙන ඩිස්ට්‍රැක්ෂන් ටික කොහොම අයින් කරලා දාන්න. එහෙම නැත්නම් ගහක් යටට ගිහින් පාඩම් කරන්න ඒත් ලේසි. එතකොට මොකෙක්වත් පේන්නත් නැහැ. ඔරලෝසුවේ සද්දවත් ඇහෙන්නේ අඩුම තරමේ. ඒකින්ද ඔයාගේ පරිසරය වෙනස් කරන්න මොන දෙයකදී වුණත්. ඔයා හිතන්න දැන් හිතනවා හැමදාම රැට කනවනේ. හැමදාම රැට කනවා. සමහරට කොත්තුවක් ගෙනල්ලා කනවා. එහෙම නැත්නම් රයිස් එකක් ගෙනත් කනවා. ඔයා දන්නවා මේ දේවල් කාපුවාම ඔයාට හොඳක් නෑ නෙමෙයි වෙන්නේ නරකක් කියලා. ඔයාට කන එක නවත්තන්න බෑ. ගෙදර තිබ්බොත් පිගාන්නට බෙදලා තිබුණොත් කොත්තුවේ පාර්සලේ තිබුණොත් ඔයාට කන එක නවත්තන්න බෑ. හැබැයි ඔයාට එක දෙයක් පුළුවන් කඩේට ගිහින් ගේන එක නවත්තන්න පුළුවන්. ඒකින්ද කඩේට ගිහින් ගේන එක නැවැත්තුවොත් ඔයා ඒක කන එක නවතී. ඒකින්ද කරන්න පුළුවන් සරලම තැනින් මේ දේ අයින් කරන්න try එකක් දෙන්න. හරිද? ඊට පස්සේ මම තව දෙයක් කියන්නම් මේකෙදී ඔයාට මේ ක්‍රමවේදය භාවිතා කරද්දී එන මේ ගැටලු ටික මග අරගන්න පුළුවන් ක්‍රමවේදය. ඔයා ශනික උත්තේජන වලට හරියම තියෙන්නේ මොනවාද ශනික උත්තේජන? TikTok එක බලන්න, YouTube එකේ short එකක් බලන්න ඉතාමත් කැමතිනේ. ඒකනේ ඉතින් මාකටිං ට්‍රික් එකක් විදිහට දැන් YouTube එකේ short එකක් උනත් දාන්නේ මිනිස්සු. මේකෙදී කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද? ඔළුවට කියන්න ෂෝට් එකක් බැලුවා මොන දේ කළත් මම මේක කරන්නේ මේ වැඩේ කළා ඉවර වෙලා. ඒක පොඩ්ඩක් කල් දාන්න try කරන්න. ඔයාට දැන් ඔන්න වැඩක් කරගෙන යද්දී ඔයාට හිතෙන එකපාරටම YouTube එකේ ෂෝට් එකක් හරි මොකක් හරි බලන්න, Facebook එකේ හරි බලන්න හිතෙනවා. ඔළුවට කියන්න මම මේ වැඩේ ඉවර වුණාට පස්සේ අනිවාර්යෙන්ම කරනවා. එතකන් කරදර කරන්න එපා කියලා මනසින්ම කියන්න. එතකොට පොඩ්ඩක් කන්ට්‍රෝල් වෙනවා. හරිද? ඒ වගේම තමයි දැන් ඔය වැඩේ කරද්දී වැඩ ටික කරගෙන යද්දී ඔය අසාර්ථක වෙන තැන් තියෙනවනේ. අන්න ඔතනදී අවුලක් වෙනවා. මොකක්ද අවුල? අඩේ මට මේ දේ කරගන්න බැරි වුණා. මෙතනින් එහාට මගේ ප්‍රොසෙස් එකම ඉවරයි කියලා හිතනවානේ. ඔය ගොඩාක් අය ඩවුන් ගහපුවාම වෙන්නේ ඔය දේ. හරිද? එතකොට මොකද්ද කියන්නේ? ඔය ඩිසිප්ලින් හදාගන්නවා කියන්නේ 100%ක්ම හරියන එක නෙමෙයි. හොඳද? ගැටිච්ච තැනින් නැගිටින එකයි ඩිසිප්ලින් හදාගෙන ඉඳි වෙන්න ඕනේ. ඒ කියන්නේ 100%ක්ම ඔයා හරි වෙන්න ඕනේ නැහැ. මේ දේ කරද්දී ඔයා හිතන්න ඕනේ මම මෙතන 100%ක්ම හරි කියලා. ඒකින්ද තමයි ඔයා පොඩ්ඩක් හරි ඩිස්ට්‍රැක්ට් වුණොත් අයියෝ මෙතනින් එහාට මොකුත්ම කරගන්න බෑ කියලා හිතන්නේ. සර්ව සම්පූර්ණ නැහැ. හැබැයි ඔයා දන්නවා ඔයා හිතපු තැනින්
ගොඩ එන්න තියෙන ක්‍රමවේදයට ඔයා අඩිය තියලා ඉවරයි කියන එක. හරිද? එතකොට ඔයා හිතපු තැනින් ගොඩ එන්න ක්‍රමවේදයට අඩිය තියලා නම් එතනින් එහාට ඔයාට ඒක ඉච්චර දෙයක් නෙමෙයි. ඔයා ඒකෙන් ඩවුන් වෙන දේ ගැන හිතලා worry වෙන්න try කරන්න එපා. worry වෙන්න ගත්තොත් ඕක දිගටම යනවා. ඒකින්ද මෙතනින්ම නවත්තන්න. හරි මම වැඩ ටික කරගෙන යද්දී එක තැනකදී ඩවුන් වුණා. ඒක අවුලක් නෑ. ඒ වුණාට මගේ වැඩ ටික කරගෙන යනවා කියන තැන ඔයා ඉන්න. අසාර්ථක වෙන්න පුළුවන්. ඒක මිනිස්සුන්ට normal දෙයක්. හරිද? අන්තිමේදී මේ කරුණු කාරණා ටික දැන් මම කියලාත් ඉවරයි. මෙහෙමයි. විනය කියන දේ මචං අපි හදාගන්න ඕනේ. අපේ ජීවිතේ මේ දේවල් හදාගන්න ඕනේ. සමහර විට මම මේ දේවල් කියද්දි සෙට් නැතුව ඇති, කියපු විදිහෙත් සෙට් නැතුව ඇති. කමක් නෑ නිකන් try කරලා බලන්න. මම මේ කියපු මෙතඩ්ස් ටික. හැබැයි මට ඔයාගෙන් පොඩි දෙයක් ඉල්ලන්න ඕනි. වටින දෙයක් මොකද්ද? like එකවත් subscribe එකවත් නෙමෙයි. comment එකක් දාන්න. සමහර විට මගේ වැරදි තියෙන්න පුළුවන්. මම කියපු දේවල් වල වැරදි තියෙන්න පුළුවන්. මොකද ෆිල්ටර් කරන්න නැතුව දාන වීඩියෝස් මේවා. ෆිල්ටර් කරන්න නැතුව දාන වොයිස් මේවා. ඒකෙන් හින්දා මම ගොඩක් දුරට try කරනවා ඔයත් එක්ක friendly වෙන්න. මාව ආගන්තුක මිනිස්සෙක් නොවන තැනට ඔයාට දන්වන්න. එතකොට තමයි මම කියන දේක වුණා දේ ඔයාට යනවයි කියලා මම විශ්වාස කරන්නේ. ඒක හින්දා ඔයා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් හදාගන්න පුළුවන් වෙයි. වටින දේවල් හම්බෙයි. සමහර විට මට වටින දේවල් ඔයාලගෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි comment section එකේ. ඒකින්ද මගේ channel එකත් එක්ක ඉන්න. අනිවාර්යෙන්ම comment එකක් දාන්න. එහෙනම් ඔයාගේ වැඩ ටික සාර්ථකව කරගන්න. good luck. ජය වේවා ඔක්කොටම.